ස්වරයෙන් ලොවක් සුවපත් කොට නිකැලැල් මාත්‍ර ඥානතාවෙන් හා මාධූර්ය ස්වරයෙන් බුදුදහම අන්තර්ජාතික තලයට ඔසවා තැබූ ගාලු මහදිසාවෙන් සසුනඹරට පෑයූ මාපලගම බුද්ධසිරි නාහිමි අභිනන්දන රූප සම්භාවනාව. ගාලුකෝරලේ හිමිදුම්පත්තුවේ ගෙන්ගඟ අසබඩ හරිතවත් තේ අයකට මැදි වූ මාපලගම නම් සුන්දර ගම්පියසෙන් සසුනට ජනිත කළ මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ විශේෂිත වූ සහජ හැකියාවකින් සසුන බබලවන එම හැකියාවෙන් විසුවිශාල ශාසනික මෙහෙවරක් සිදු කරන ගාලු මහදිසාවේ මාපලගමින් සසුනට ජනිත කළ ජනහිතකාමී සුපෝෂිත ගුණයෙන් හෙබි හිමි නමකි. උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ 1960 ජූනි මස 8 වන දිනයි. පියා එඩ්වඩ් කාර්යවසම් මහතා සහ මෑණියන් පියවති ලියනගේ මහත්මියයි. දරුවෙකු සසුනට පූජා කිරීම තරම් තවත් පිනක් නැතැයි කල්පනා කළ මේ මව්පිය දෙපළ ජයරත්න නම් 8 හැවිරිදි පුතු සසුන්ගත කිරීමට පියවර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ජයරත්න කුලකුමරුවා 1971 දෙසැම්බර් මස 22 වන දින මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපති කෝට්ටේ කල්යාණී ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක මහෝපාද්‍යය සද්ධර්ම කීර්ති දෞලගල ශ්‍රී සංඝරතන නායක හිමියන් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමල ජෝති හිමි සහ වෙහෙරහේන රාජමහා විහාරවාසී මාතර ආනන්ද හිමි යන හිමිවරුන් තෙනමගේ ආචාර්යවරත්වයෙන් මාපලගම බුද්ධසිරි නමින් පැවිදිවියට එළඹියේය. තම විහාරස්ථානයේ පවත්නා ශ්‍රී රේවත පිරිවෙනෙන් සාමණේර නමකට අවශ්‍ය වන මූලික බණදහම් සහිතව ඇවතුම් පැවතුම් පිළිබඳ ශික්ෂණයක් ලද උන්වහන්සේ මාතර ශ්‍රී සුදස්සි පිරිවෙනට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර සහිතව ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලදහ. පිරිවෙන් අවසාන විභාගය, උසස් පෙළ විභාගය ආදීන් උසස් ලෙස සමත් වූ බුද්ධසිරි හිමියෝ 1980 ජූනි මස 14 වන දින කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිසීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටියේය. වෙහෙරහේන රාජමහා විහාරයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන පරවාහැර රේවත අනුනාහිමි බෝධීන් වහන්සේ නමක්වත් වැඩ සිටි නැති හිස් ඉඩමේ කටුමැටිගයක් තනවාගෙන 20 වන සියවසේ ලෝකයේ ලොකුම බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත විශාලතම උමං විහාරය කරවූහ. ස්වකීය ගුරුදේවෝත්තම දෞලගල සංඝරතන නායක හිමියන් වෙනුවෙන් විහාරස්ථානයෙන් ඉටුව යුතු ඉටුකම් සිදු කිරීම නාහිමිපාණන් වහන්සේට විශාල සහනයක් විය. බුද්ධසිරි හාමුදුරුවන් තරුණ වයසේ වූ පරෝපවාදයන්ගෙන් තොරව ස්වකීය දායක කාරකාදීන්ගේ සියලු ආගමික අවශ්‍යතා ඉටු කරනු ලැබුවේ ඒ අය බලාපොරොත්තු වූවටත් වඩා උසස් ලෙසය. ප්‍රදේශයේ මහා සංඝරත්නයේද ප්‍රසාදයට පත් උන්වහන්සේ වසර 15ක පමණ කාලයක් කැපවීමෙන් මෙම සේවාව කළ අතර සහජයෙන් පිහිටි කුසලතාද දියුණු කර ගැනීම ඒ අතරම සිදුවේ. උන්වහන්සේගේ කටහඬ ගැඹුරුය, මිහිරිය, කන්කලුය. ඒ ආයාසයකින් ඇතිකරගත්තාක් නොවේ. සහජයෙන්ම ඇතිව නිරායාසයෙන්ම සිදුවන්නකි. ඒවක වැඩ සිටි ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් විචිත්‍ර බාණකයන් වහන්සේලාගේ සජ්ජායනයන් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායන මාත්‍රඥානතාව අවබෝධ කරගෙන නුවණ දියුණු කරගත්හ. ලෝකයේහිම අවධානය ලැබ සිටි වත්තල සීලරතන හිමියන්ගේ ආශිර්වාදයෙන් පිරිත් සජ්ජායනයට යොමු වූ උන්වහන්සේ ඉතා කෙටි කලකින් පිළිගත් බාණකයන් වහන්සේලා සමග හරිහරියට උච්චාරණ කුසලතාව සමග සජ්ජායනය කිරීම අවස්ථාව උදා කරගත්හ. පන්සිල්දීම, දේවතාරාධනය, පිරිත් පේ කිරීම, පිරිත් පිරීම, සූත්‍ර දේශනා, හමාර දේශනා, අනුශාසනා දේශනා, මෛත්‍රී වර්ණනා දේශනා, පින්වාක්‍ය දේශනා ආදිය කරනු ලබනේ බුද්ධසිරි හාමුදුරුවෝ නම් ශ්‍රවණය කරන සියලු දෙනා සමාධියකට සමවැදුනාක් මෙන් නිහඬය. උන්වහන්සේගේ දේශනා චාතුර්යය එයයි. 1995 වෙසක් මස 9 වන දින
රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වශයෙන් උන්වහන්සේගේ ජීවිතයේ තවත් එක් පියවරක් තැබීමට උන්වහන්සේ සමත් වුණා. මාතර මහාමන්තින්ද පිරිවෙන් විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගැටමාන්නේ ධම්මකිත්ත හිමියන් විසින් විහාරස්ථානයක් කරවන්නයි ආරාධනා කළ කුඩා බිම් කඩක කුඩා ලෑලි නිවසකින් 1990 වර්ෂයේ ආරම්භ කළ සමාධි බෞද්ධ මධ්‍යස්ථානය දෙස් විදෙස් කීර්තියට පත් සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් වශයෙන් නිර්මාණය කිරීමට උන්වහන්සේ ධෛර්ය සම්පන්න වුණා. මේ විට රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අන්තර්ජාතික කීර්තියට පත් සිරි සඟරුවන් දහම් පාසල ගුණ නැන බෙලෙන් යුතු විනයගරුක පරපුරකට මඟ පෙන්වන ප්‍රාදේශීය පුරෝගාමී ආයතනයක් මෙන්ම සමනල පෙර පාසල ඉන්ෆොනෙට් ඒසියා පරිගණක පාසල මෙම සියවසේ අධ්‍යාපනයේ නවමම් පෙත් දරුවන්ට ළඟා කොට දෙන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන වී තිබේ. ඒ අනුව කොළඹට වැඩම කළ බුද්ධසිරි හිමියන් රජමැදුරේ සිට පැල්පත දක්වා ඇති නැති පරතරයකින් තොරව උන්වහන්සේගේ පිරිතෙන් රටක් සුවපත් කළේය. උන්වහන්සේගේ සේවාව ඇගීමට අමරපුර ශ්‍රී සද්ධම්මාවාස මහනිකායෙන් ත්‍රිපිටක ධර්මකීර්ති ශ්‍රී සර්බජ්‍ය විසරද යන ගෞරව උපාධිය පිරිනමමින් උන්වහන්සේගේ දේශනා චාතුර්ය ඇගීමට උපහාරයට බඳුන් කළේය. බුද්ධසිරි හාමුදුරුවන්ගේ දේශනා විලාසයට ඇලුම් කොළෝ ලාංකිකයෝ පමණක් නොවෙති. ඉංග්‍රීසි ජාතිකයන්, කාම්බෝධ ජාතිකයන්, වියට්නාම ජාතිකයන්, චීන ජාතික බෞද්ධයෝ පමණක් නොව අන්නාගමිකයෝ පවා උන්වහන්සේගේ සජ්ජානය ශ්‍රවණය කිරීමට ප්‍රිය කළහ. එබවින් සෑම වසරකදීම ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ජපානය, මැලේසියාව ආදී රටවලට වැඩම කිරීමට උන්වහන්සේට ආරාධනා ලැබිණි. එම රටවල උන්වහන්සේ හඳුන්වනු ලැබුවේ පිරිත් රජ්ජුරුවෝ යන අනුවර්ත නාමයෙනි. 1999 වර්ෂයේදී කෝට්ටේ ශ්‍රී කල්යාණී ධර්ම මහා සංඝ සභාව හා එක්වන උන්වහන්සේ භද්‍ර යෞවන වියේදීම එම සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ කර්ම වාගාචාර්ය කාරක සභික පදවියක් සඳහා පත්වීමට භාග්‍යවන්ත වූ අතර බුද්ධසිරි හිමියන් වෙත 2005 වර්ෂයේදී ගාලු දිසාවේ හිනිඳුම්පත්වේ ප්‍රධාන සංඝනායක පදවිය සද්ධර්ම කීර්ති ශ්‍රී සර්බජ්‍ය විසරද ගෞරව නාමය සහිතව උන්වහන්සේට ප්‍රදානය කිරීමට එම සංඝ සභාව කටයුතු කළේය. උන්වහන්සේ මග යමින් උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරම්පරාවක්ද උන්වහන්සේ සසුනට දායාද කොට දී තිබේ. එනම් ශාස්ත්‍රපති පණ්ඩිත පහළ ඕබඩ සුනීත හිමි, රාජකීය පණ්ඩිත යෝධකණ්ඩියේ අරිවංශ හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත දෙබොක්කාවේ පියරතන හිමි, මාපලගම වජිර හිමි යන හිමිවරුන් ශිෂ්‍ය හිමිවරුන් වේ. මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිකාරී රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහනිකායේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික හිනිඳුම්පත්වේ ප්‍රධාන සංඝනායක සර්බඥ විසරද මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලී මහනිකායේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත ප්‍රදානය කරනු ලබන්නේ මෙම උතුම් සමාජීය ආගමික මෙහෙවර අගයමිනි. වතසරසාගත් සිනහාවෙන් යුතුව දුටුවන්ගේ ප්‍රසාදයට පත්වන සුපේසල ශික්ෂාකාමී නිරහංකාර සංඝ සෝබන ගුණයෙන් පිරිපොන් මාපලගම බුද්ධසිරි හිමිපාණන් වහන්සේට සතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික සංග්‍රහයේ නිරතවීම පිණිස ආයුරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිය සාධනය වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.